එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කර එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව වන www.srilanka.la.com වෙතින් ආගාදිත කණ්ඩායම 12 වෙනි ක්‍රීඩා පිටියේ සීමිත පන්දු තරගමාලාවක නියැලෙන බව එදිප්පිය හිතතුනි කලබලයක් නෑ. තාම පන්දු 14ක් තියෙනවා ගුලාසා. අපි ආදිට කියන්නේ ගුලා කියලා මෙයාට. ගුලා වලට පන්දු 14ක් තියෙනවා. 14යි ලකුණු දෙකයි. අපේ ගම අප්පුඩියක් ගමු ළමයි. අප්පුඩියක් ගමු ළමයි. වෙන්න ගහනවා. කමන්නේ ගුලාසා. කමන්නේ. උපේ ලකුණු ඔබගේ හුවරේ කම කීට සමජ වෙනුවෙන්. වෙන්න තමනායකයා පැමිණෙනවා. අන්තර කවිය තුල බලමු කුමක් කරයිද කියා දිමුතුගේ අදහසයි නායකයාගේ අදහසයි කවුනොත් තමයි අපේ ගේමට අපිට යන්න පුළුවන් මෙන්න අංක 7 අංක 12 මතීෂ සූර්යකාන්ත කීඩා සමාජයට දස්ස තුන්වෙනිව කීඩගේ ඔතන කැච්ච මිශ්‍රවණ කමක් නැහැ ඒක හදන්න බෑ කියලා හිතමුකෝ අපි ගහමු සිනුල් ලකුණ ගහමු අපි කිසි කාල බලයක් නැහැ අංක 12 අංක 12 කී සූර්ය කීඩ සමාජයේ මතීෂ තමයි අපි ආදිත කියන මතිය කියලා හැම කෙනාටම මතිය තමයි මෙයා ගෂා කලබලක් කියුනේ අපට තාම පන්දු 14ක් තියෙනවා මෙන්න හංගල්ල සූර්ය කීඩ සමාජයේ තරඟ වදින තවත් තුන්වෙනි දශකීඩික මතීෂ ඔබගේ ගමන ඔබනේ අපේ කිසි කාලවල අප්පුඩියක් ගහමු හැමෝම අප්පුඩියක් ගුලාසා කලබලක් නෑ අඩි 155 සීමාව නතර වෙනවා තව කාල විරාමයක් Sudan, Aish, Anka Dura Kidas, Anka Dura, Jesse Palestine Kidaka, Tama Hangal Sura, Kidas Samaja, Tungana Lakolo Kanda again, Sanda, Apudia Gahamu, Vatino, Meata Matino, Apudia Vishilaka Dimutobe, Anka Haya, Apudia Vishilakai, the Hamuapi, Kisi Kalabalakne, I use it, Kisi Kalabalakne, when Tama Idia, Tama Pade, Tama Idia Karna, Sudana. තම තුන්වන ලකුණ කැඳවාගෙන සඳහා හංගල සූර්යකිර සමාජ සුදාන නාම නායක සූර්යකිර සමාජ තම නායක හමුයි අංක 12 දේශේ පැලසින්න කීඩකයා තමීරියව්ගේ තුන්වන ලකුණ කැඳවාගෙන සඳහා දයාබරකට වල යසන්නනි වෙන්න අවත් පන්දු 11ක් තිබෙනවා අපිට තරණි ජයග්‍රහණය කිරීම සඳහා තව පන්දු 11ක් තිබෙනවා පන්දු 11යි ලකුණු දෙකයි පන්දු 11යි ලකුණු දෙකයි සූදානම් තම නායකයාගේ සුසන්නියෝගේ හාමුදුරුවෝ මෙන්න දාමෙදා තුල සූර්ය කීඩ සමාජයේ නියෝජනය කරමින් අංක 11 දේශීය පැලසින් කීඩකයා අංක 12 අංක 11 සහෝදරය දෙපළ තම කණ්ඩායම වෙනුවෙන් තම අපගේ ගමන අපියමු අපුඩියක් මෙයාට අපුඩියක් ගහමු මෙයා ගහනවා අනිවාර්යෙන් මෙයා ගහනවා මේ පන්දුර ලකුණ දබරකට ඔය සමනි පන්දු 12 පන්දු 11යි ලකුණු දෙකයි පන්දු 11යි ලකුණු දෙකයි තම ක්‍රීඩා සමාජයේ නායකයා හමුවේ ගුලාෂා කලබලිය තුනේ ඔබ තප්පන්ත 11ක් තිබෙනවා අපේ ආදරණීය ගුලාට අපේ අංක 12යි මතීෂට ගාවනේ දෙනවා අංක 1 දේශීය බලසින අපේ ගුලා ආදරණීය ගුලා වෙන්න සූදානම් අපුඩියක් ගහමු හැමෝම මෙයාට අපුඩියක් ගහමු මෙයාට ගහනවා අංක 11යි දේශීය බලසින කීඩකයා මෙන්න කලබලයක් නෑ රණා කලබලයක් නෑ ඔයාට අංක 11 වලට කලබලයක් නෑ තව පන්දු 10යි ලකුණු දෙකයි පන්දු 10යි ලකුණු දෙකයි අප්පුඩියක් ගහමු ඔබලා සත්‍ය නැතව මුකුත් කරන්න බෑ මෙතන ඔය සත්‍ය නැතව මුකුත් බෑ අන්න හරි දිමුතු ඔය සත්‍ය නැතව යාර මුකුත් කරන්න බෑ ගැහුවා ඔහම ඉන්න ගුලාස්
දැන් නම් අනිවාර්යෙන් ලකුණක් අවශ්‍යමයි. තරගයේ ජය ගැනීම සඳහා ලකුණ අවශ්‍යමයි. සූදානම්. අංක 1 දේශීය පැලසින අපේ සූර්ය ක්‍රීඩා සමාජයේ දස්ස තුන්ගිරියව ක්‍රීඩකයා කැලුම් සූදානම්. පන්දුවට පාදීම සඳහා තමන්ගේ පිත්තේ තමන්ගේ ඉරියව්වෙන් තමන්ගේ පාවෙන් පන්දු 10ක් තිබෙනවා. පන්දු 10 ලකුණු දෙකයි. සූදානම් කැලුම් අංක 4 දේශීය පැලසින ක්‍රීඩකයා තම ක්‍රීඩා සමාජයේ ලකුණු එක් කර දීම සඳහා සූදානම්. ලංකාවේ සුසන්නියගේ හමුවේ පන්දු බාර කිරීම හමුවේ ත්‍රිවර්ණ ලකුණු කැඳවාගෙන ගැනීම සඳහා එහෙම නැත්නම් ජයග්‍රාහී ලකුණට කලින් ලකුණු ලබා ගැනීම සඳහා සූදානම්. කැලුම් අංක 4 දේශීය පැලසින ක්‍රීඩකයා ගහමු අපි අපේ ගමන අපි යම් කලබලයක් නෑ අයියාට අපේ ගමන අපි යම් වෙන්න කුෂාන්ගේ පන්දු හමුවේ අංක 10 ක්‍රීඩකයාගේ පන්දු හමුවේ තම කණ්ඩායම නාකියා සූදානම්. පන්දු පාදින් සඳහා දාබර කඩව එතකොටනේ වෙන්න කෙටි පන්දු පාර ලකුණක් දුයි නිසමාම අයියේ ලකුණක් පියතු අයියේ ඔහොම ඉන්න නවතින්න අන්න හරි කිසි කාලබලයක් නැහැ. තාම පන්දු 8ක් තිබෙනවා. 8යි 2යි දැන් නම් ලකුණ අවශ්‍යමයි. මොකද කියනවා නම් තාම පන්දු 8ක් පමණයි අපිට ඉතුරු වෙන්නේ. පන්දු 8ට අනිවාර්ය ලකුණු දෙකක් ගහන්න ඕනි ජයග්‍රහණය කරන්න නම්. එහෙනම් අපි වෙන්න කැඳවනවා. කවුද? අපි බලමු කවුරුන්ද කැඳවන්නේ කියලා. එහෙම නැත්නම් අංක 7 නැත්නම් අංක 7 විය යුතුයි. අංක 7 නැත්නම් අංක 4. එහෙම නැත්නම් අංක 12. මෙන්න කැඳවනවා අංක 12 පිටිකරුවා අංක 12 දේශීය පැලසින හංගල සූර්ය ක්‍රීඩා සමාජයේ නියෝජනය කරන අංක 12 පිටිකරුවා කැඳවනවා. මේ අවස්ථාවේදී අර්ධ අටක වෙතුරට ඔවුන්ගේ තුන් ඉරියව් පාදෝනේ සූදානම්. අංක 12 පැලද මතියා ඔබට ගහමු අපි ගහමු මේ පාර අනිවාර්යෙන් ගහමු. මෙන්න ලකුණයි දස්සදාමනා ගුලාසා මං කිව්වනේද බල සත්‍ය නැතුව උතුම් කරන්න බෑ. මෙන්න මං අද දවසේ දැක්ක දස්සදම දාවනේ ඔබයි ගුලාසා අද දවසේ දැක්කම අපි ආදරණීය ගුලා දස්සදාවකේ ඔබට තමයි මෙම දස්සදාවකේ කියන්නේ නිකන්ද අපි මොලේ බුද්ධිය කියන්නේ නිකන්ද ඔයාට බුද්ධිය. මෙන්න අංක 4 කණ්ඩායම නායකයා මෙන්න පන්දුවට එක ලකුණයි සත්‍යින් ගහමු. පන්දුවට එක ලකුණයි ගහමු කැලුම් ගහමු අපි ජයග්‍රහණී ලකුණ අනිවාර්යෙන් ගහමු. අපුඩිය විසිල් එකයි කෝ මෙන්න ඉතිරි පන්ද ලකුණයි සදේ දුවමු නවතින්න කිව්වනේ දුවමයි කමන්නේ. මෙන්න ආතඩ කවිතුලට හංගවල සූර්ය ක්‍රීඩා සමාජයේ නියෝජනය කරන අංක 12 පිටිකරුවා සූදානම්. පන්දුට දිනුල් ලකුණ කැඳවා ගැනීම සඳහා දාබර කිඩවල යසන්නනි දිනුල් ලකුණයි. මෙන්න බුලාසා අංක 11 දස්සදාවකයා අපේ බුද්ධිය තමයි දස්සදාවකයා. ආදරේ කියන්නේ මම බුද්ධිය කියලා නිකන්ද ඔයාට. මෙව ලකුණක් ගෙනව නිසතවම ජයග්‍රහණය කරනවා අපි. මෙන්න ඔබගේ පන්දුවයි තුන් ඉරියව්වයි ලකුණයි තුන් ඉරියව්වයි. මෙන්න විසිල් එකයි අපුඩියයි දිමුතු විසිල් අපුඩියයි. මෙන්න සදේව් ඔයාගේ විසිල් එකයි අපුඩිය තියෙන්න ඕනි. මෙම අංක 12 තම ඉරියව්වේ පාදෝනේ හමුයි කුෂාන්ගේ පන්දු හමුයි දිනුල් ලකුණ ගියා ලකුණ දුවන්න විනාශ දුවන්න මේක දුවන්න Now in spinning conditions, කලබල වී තුනේ පන්දු 5යි 1 ලකුණයි.
සූදානම් සිතාර දස්සදාවගේ දස්ස පිටිකරුවේ දස්ස කට්ටි රකින්නේ එහෙනම් අපි තුන්මේ තෝගලකිම තුන් ඉරියව් මෙන්න තම පිටේ තම පන්දු ආයස්කේ පන්දු හැමුයි පන්දු පහයි එක් ලකුණයි පන්දු පහයි එක් ලකුණයි පන්දු පහයි එක් ලකුණයි සිතාරයි ඔයාට පන්දු පහක් තියෙනවා සිතාරයි කලබල විය යුතු නැහැ දාවකයා කලබල විය යුතු නැහැ පන්දු පහ අනිවාර්යෙන් මම දන්නවා ඔබ ගහනවා කියලා මේ පන්දු වල ලකුණ කොහමද මෙන්න කෙඩි පන්දු ලකුණේ රණා දුමු කලබල විය යුතු නැහැ නවතින්න දාවකයා නවතින්න අන්න හරි සූදානම් අංක 7 දේශීය පැලසිට කීඩියා තවත් තුන්වෙනි කීඩියේ අංක 7 සතියු අංක 7 කීඩකයා තම සහෝදරද හමුවේ මල්ලි ගහනවා අයිය දුවනවා මෙන්න අංක 7යි අංක 11යි අංක 7යි අංක 11යි අයියයි මල්ලි සූදානම් තම පිටෙන් තම අයිස්කේ චතුර්ගේ පන්දු හමුවේ දිනුල් ලකුණ කැඳවාගෙන පන්දු 4යි 1 ලකුණයි අනිවාර්ය ලකුණ ගහමු සතිය. ඔයාගේ ලකුණ ඕනි මේ තරඟ මාලාවේ ජයග්‍රහණය කරන්න නම් අනිවාර්යෙන් නිසිකවම ලකුණ ඕනි. සපුනානී මානී කුමුදු සමන් මල් අතරේ කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරි අප්පුඩිය ගහමු මේ ලකුණට බැසගෙන යන ඉඳුනිල් කැට දෙන දෙයි ඇති ගැල්මට වසගනවන්නේ කවුරුද ඔබගේ ඔය පාරට මෙන්න හරවා පාර ලකුණයි මෙන්න හරවා පාර ගුලාස දුමු තුම් එක දාක වේග තියු දුවට මෙන්න ලකුණයි මෙන්න ජයග්‍රහණය කරනවා මම කිව්වා ගුණසට පුත්තිය කියලා. එහෙනම් මම මෙතන නවතිනවා ස්තුතියි. මෙන්න ජයග්‍රහණය කරනවා නියමයි ගුණසා. හොඳ ධාවනයක් ගුණසා. මෙන්න අපේ කට්ටියනේ විනිසුරුවන් දෙපළක් ඉන්නවා මෙව තරඟමාලා විනිසු කිරීම සඳහා ඒ සඳහා විනිසුරුවන්ගේ තීරණය අපේ කට්ටිය මෙතන මම දන්නවා ලකුණක් බව විසුකම මම දන්නවා ලකුණක් බව විසුකම මම දන්නවා බුලාසා මම කියන්නේ ආඩ බුද්ධිය කියන නිකන්ද අංක 11 මම ආඩ බුද්ධිය කියන නිකන්ද එහෙනම් අපේ ක්‍රීඩා සමාජයේ ප්‍රථම පළමු තරගයේ ජයග්‍රහණය කරනවා. එහෙනම් මම මෙතන නවතිනවා දෑවර ක්‍රීඩාලෝලී හිතතුනි සුබ සන්දේ සුබ රාත්‍රිය ස්තුතියි. හොඳයි සියලු කණ්ඩායම් වල එක් සමාජිකයෙක්වත් මේ ස්ථානට පැමිණෙන්න ඕනේ. බලන්න ඕනේ නැත්තම් අවුලක් නැත්තම් දාන යන්න බෑ ඒක. නෑ. රිවයිව් වාන්න බෑද? හා. අය මොකද ලයිව් එක? මේ එල්ලේ ලයිව් එක යන ශ්‍රී ලංකන් එක. එල්ලේ ලයිව් එක. හොඳයි පිය එල්ල ක්‍රීඩාලෝලී මේ එල්ල ක්‍රීඩාව ගමින් ගමට නගරින් නගරයට ගෙන යන්නට මම හිතන්නේ A bit of relief. ගමද කාර්යයක් I don't think it was all that short. රාජපක්ෂ මැතිතුමා Make that ball a height that මාලා එලි තරගමාලා පහක් පමණ පවත්වා තිබෙනවා. ගම් කොට්ටාසවල මෑත භාගයේ ගම්පා කොට්ටාස් තරගමාලා බත් පැවැත්තුවා. තමන්ගේ විදවිදල් වියදම් කරමින් එල් ක්‍රීඩාවට එල් ක්‍රීඩකයෝ මෙහි කරන්නට සියලු ගම්මානවල එල් ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න මම හිතන්නේ ඔහුගේ යන කටයුත්ත මිල කරන්නට බෑ. අද මෙම තරගමාලාව තුළින්
එතුමා මම දැන් සියලු කණ්ඩායම් මේ 12ටම තමන්ට නැති දෙයක් තමයි ලබා දී තිබෙන්නේ මේ සියලු කණ්ඩායම් වලට මම හිතන්නේ ලකුණු සටහන් කරන පොතක් නැහැ. ඒ ලකුණු සටහන් කරන පොතක් ලබා ගන්නට මම ඉන්නේ ක්‍රීඩාවේ ඔවුන් තරමක් දුරට දියුණුවටත් එලෙ තරග මාලාවල් වලට තම අඩු වශයෙන් සම්බන්ධ වී එලෙ ශ්‍රේෂ්ඨට මෑත කාලයේදී සේන්දුණු කණ්ඩායම් තමයි අද දිනේ මේ ක්‍රීඩා පිටියේ මේ රාත්‍රී තරගල් මාලාව ක්‍රීඩා කරන්නේ මේ හේතුවෙන් ඔවුන්ට ලැබෙන ලොකු අත්දැකීමක් තමයි හිතුතුනේ ගරු අග්‍රාජ්‍යපස්සමැතිතුමා තමන්ගේ මුදල් වියදම් කරගෙන කණ්ඩායම් වලේ ඉදිරි අනාගතයට එළි තරග මාලාවල් වලට සහාය ආකාරයට තමයි මෙම මුද්‍රණය කරලා එළි ක්‍රීඩාවට අවශ්‍ය පරිදි කවුද? එම පොත් ක්‍රීඩකයන්ට බෙදා දෙන්නේ. කවුද? මේ හරි මේ සර්. මම සියලු කණ්ඩායම් ක්‍රීඩකයෝ දැන් පැමිණ අවසන් ස්ථානයේ කර්තව්‍ය තමත් ඉක්මනින් කරනම නම් හොඳයි මන්ද කාලගුණ තත්ත්වය තවමත් සිහින වර්තාවක් ක්‍රීඩා පිටිට පතිත වෙනවා. කොහොමද උත්තර රාත්‍රී එල්ලේ තරග මාලාව එල්ලේ ලයිව් සජීවීකරණයේ ඔස්සේ දෙස් විශේෂ සියලු එල්ලේ නරඹන්නන්ට දැක බලා ගන්නට ඉඩ අවස්ථාව ලබා දී තිබෙනවා. එල්ලේ ක්‍රීඩාවේ සජීවීකරණය එල්ලේ ක්‍රීඩාවට හඳුන්වා දුන් එල්ලය ලයිව් සජීවීකරණයේ ඔස්සේ තමයි හිතුතුනි මේ තරග මාලාව සජීවීකරණය කරන්නේ. එහෙමනම් හිතුතුනි දැන් මුල්ට එල්ලේ ලකුණු සටහන් කරන පොත් ගරු දේශපාලන අග්‍රාජ්‍යපක්ෂ මැතිතුමාටින් සිල් කණ්ඩායමල ක්‍රීඩකයින්ට බෙදා දෙනවා. area. මෙතෙක් මා දැක තිබෙන සුසිත තත්ත්ව නායකකම හිතුති ගරු අග්‍රාජ්‍යපක්ෂ මැතිතුමා මන්ද සියලු කොට්ටාසවල එළි ක්‍රීඩකයින් එළි කණ්ඩායම් එක්කාසු කරමින් වටිනා කුසලාද වටිනා කියන තාග ලබා දෙමින් නිල ඇඳුම් ලබා දෙමින් එල්ල ක්‍රීඩාවට නොබත සහායක් ලබා දෙනවා. මහර කොට්ටාසේ වෙනුවෙන් ඔහු තරගමාලා බබත් ඒ වගේම ලබන 22 වෙනි ඉරුදින මම හිතන්නේ මා දැනගන්න ලැබුණා එකම කොට්ටාසේ තුල දෙබැත් එල්ල තරගමාලාවක් පවත්වන වග ඒ වගේම මහර කොට්ටාසේ එල්ල තරගමාලාවක් පැවැත්වුවා. දොම්බේ කොට්ටාසේ එල්ලේ තරගමාලාවක් පැවැත්වුවා. ඒ වගේම මණ්ඩම් එල්ලේ තරගමාලාවල් අකම් ඉස්ලිකේ සියලු කොට්ටාසේ තුල මෙතුමා විසින් මුදල් වියපැහැදම් කර එල්ලේ මහර ගම්පහ දිස්ත්‍රික්කයට ව්‍යාප්තනම ආකාර එල්ලේ ක්‍රීඩකයන්ට අත්සිලක් වෙන ආකාරයෙන් ඔහු තරගමාලාවල් පැවැත්වුවා. මේ තරගමාලාවේ සිල් කණ්ඩායම් වලට ලකුණු සටහන් කරන පොත් ලබා දෙමින් මම හිතන්නේ එල් ක්‍රීඩකීන්ට කරන ලොකු සේවයක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් හිතුතුදී නැවත තරගමාලාවේ දෙවන තරගය වශයෙන් කණ්ඩායම් දෙකක් සුසුකම් ලබා තිබෙනවා. කාසී වාසී ලබාගෙන කඩපත යොවුන්තරු කණ්ඩායම තුවාර 20 තුල තමන්ගේ ප්‍රතිහාරබේ ක්‍රීඩා පිටියේ බියත් ක්‍රීඩට පහළ සීමා පිටි කැල්නිය කැලණිය විශ්වවිද්‍යාල කණ්ඩායම තරගබිමේ පන්දු රකින්නට යොදවන ආකාරයක් දක්නට ලැබෙනවා. තරමක් දුරට තවත් සිහින වාර්තාවක් ක්‍රීඩා පිටියට පතිත වෙලා අන්තන්නේ තරග වදින්නට සුසු තත්ත්වයක් නිර්මාණය වී තිබෙන ක්‍රීඩා පිටියේ ඉතින් ප්‍රිය හිතුතුනි යොන්තර කණ්ඩායම
සමග වදින්නට ක්‍රීඩා පිටියට පැමිණිලා ඔවුන්ගේ විස්තර නිවේදකතුමාට ඇරයුම් කරනවා ඔවුන්ගේ ප්‍රතිපහාරය මේ සජීවීකරණය තුළින් ක්‍රීඩා පිටියේ හොඳයි ප්‍රථම පන්දුවට ක්‍රීඩා පිටි වම් අන්තයේ ගුවන්ගත පන්දු පහරක් එල්ල කරනවා යොන්තර කණ්ඩායමේ ක්‍රීඩකයා කෙසේ වෙතත් තාමත් හොඳ පන්දු රැකීමක් ක්‍රීඩා පිටියේ වියත් කරමින් එම ගුවන්ගත පන්දුව රකින්න බව නැවතත් ආරම්භ කරනවා යොන්තර කණ්ඩායමේ ක්‍රීඩක තුමා සිටවන මේ ස්ථානයේ නිවේදන කටයුතු කරන ලෙස හොඳයි හිතතුදී මේ තරග මාලාවේ දෙවන පන්තියත් පන්දු 20ක වෙනවා එල්ල කරනවා දෙවන පන්දු පාර්තමුනි වේගවත් පන්දු පහරක් ක්‍රීඩා පිටියේ රකින්න අවකාශයක් නැහැ පන්දුව මේ දැන් මැද පෙළේ පන්දු බාර දෙන්න ඉතමත් හොඳ පන්දු බාර සිදු කර වේගවත් දාපඩය ලකුණක් ලබා ගන්නට උචිත ආකාරයට දාපඩේ වෙද්දී පන්දු දෙකයි දෙවන පන්දුව තුල ප්‍රතිඵල ලබා ගන්න බව යොන්තර කණ්ඩායම තුන්වන පන්දුව තුලට තවත් දක්ෂ ක්‍රීඩකෙක් කඩපත්ති ක්‍රීඩා පිටියේ සියලු තැන්වල නිසල් Klasik tebak pantu rakyat kita ke pantai. Tunggal pantu pula, kedi pantu baharat dia sekarang nama sartak pantu baharat kumanat ekte dekik. Atar mai pantu be warning adian ne sartak be pantu rakyat nama tapunak labakan tebe. Tapat debiya maksidin ba jauh kandai. හම්බෙල්ල ශක්ති කණ්ඩායම ක්‍රීඩකයන් දෙදෙනෙක් මේ ස්ථානට වෙන්න උනේ. මේ දවුන් කණු නිරීක්ෂණය කරන්නට හම්බෙල්ල ශක්ති කණ්ඩායමේ ක්‍රීඩකයෝ දෙදෙනෙකුට ඇරයුම් කරනවා මේ දවුන් කණු නිරීක්ෂණය කරන්නට. තවත් පන්දු 17ක් තිබෙනවා. මේ පන්දු 17 තුල සෑහෙනකට පත්වෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ඕනේ. මන්ද තරමක් දුරට ලකුණු ලබා ගැනීමට අසීරු ධාවන පදයක් ලෙස්සර් සුල්දාවම් පදයක් බව නිර්මාණය කර තිබෙනවා මේ සිහින් වාර්තාව. කෙසේ වෙතත් හතරට පන්දු තුල එල්ල කරන මතවත් දක්ෂ පන්දු පහරක් කන්දෝග වුණේ තිබෙන්නේ රැක්ගන්ට හැකියාවක් නැහැ. පන්දුව මිහිකත සිප ගනිද්දී ලැබෙනවා පන්දුව කෙසේ වෙතත් පන්දුව දමා ගසන බව ඇඟ දැවටෙන්නේ නැහැ. පන්දුව ඇඟ දැවටෙන්නේ නැහැ. තවත් ලකුණක් ලබා ගන්න බව මම හිතන්නේ ප්‍රථම ලකුණ වෙන්නේ නැති දෙවන ලකුණ තමයි ලබා ගන්නේ කඩවත යොන්තරු කණ්ඩායම. තවත් පන්දු වැඩි සංඛ්‍යාවක් වෙනවා. මේ පන්දු වැඩි සංඛ්‍යාව තුලින් තව ලකුණු 3ක්වත් ලබා ගන්න පුළුවන් නම් මම හිතන්නේ සෑහෙන වත්තන්ට පුළුවන් ලකුණු සංඛ්‍යාවක් බවට අද දිනේ නිර්මාණය කරන්නේ සුභව සිහින් වාර්තාව මතුරට ලකුණු ලබා ගැනීම ක්‍රීඩා පිටියේ අඩපණ කර තිබෙනවා.
නැවත ප්‍රබල ක්‍රීඩකෙක් වම ක්‍රීඩකයෙක් වන්න බව ප්‍රථම කඩේකට පමණයි දෙවියන්ට හැකියාවක් ලැබෙන්නේ දාවකියට. මෙවනකොට පන්දු පහක් අවසන් දෙමින් ලකුණු දෙකක් ලබාගෙන තිබෙනවා. සාර්ථක ආරම්භයක් ලබාගෙන කඩපත යෝන්තරුව තමන්ගේ පිටේ අනසක ක්‍රීඩා පිටියේ අතුරුන ලබා ගන්න පන්දුව දෙවරක් වහලේ දෙන්න කරනවා. ක්‍රීඩා පිටියේ ලකුණක් ලාපේ වේගෙන් හමායන පන්දුව රකින්න හැකියාවක් නැහැ. මැද පෙළේ පන්දුව රකින්නට පන්දුව මාර්ගෙදී සුරකිව පන්දුව ග්‍රහණය කරන්න හැකියාවක් නැහැ. පිටුපස පන්දුව රකින්නට තවත් ලකුණක් ලබා දෙනවා කිව්වොත් සරසවි කණ්ඩායම ලකුණු මේ ආකාරයෙන් මේ ක්‍රීඩා පිටියේ ලබා දුනහොත් මම හිතන්නේ තමන්ගේ ඉනිමේ වැඩි වශයෙන් ලකුණු ලබන්නට ඕනේ ඔවුන්ගේ ඉනිම ක්‍රීඩා කරනකොට. ඒ ප්‍රබල වමත් ක්‍රීඩකයයි නැවත හත්වන පන්දුව තුලට කැඳවාගෙන තිබෙන්නේ. Just came off the ලබා ගන්න පන්දුව නැවතත් පිටපන්දුවක් එකෙල්ලේ පන්දුව රැගෙන දමාගසද බාන ලැබෙනකොට දමාගසීම සාර්ථකයි. ඒ ප්‍රබල වමත් ක්‍රීඩකයා ක්‍රීඩා පිටියෙන් සමගට බා ලකුණු ලබන්න හැකියාවක්. අටපද පන්දු තවත් ක්‍රීඩකෙක් කඩව ගන්න බව. එල්දෙලිය යෝන්තරු කණ්ඩායම බුවන්කම් පන්දුවක් එල්ලකට සාර්ථක පන්දුවක් ක්‍රීඩා පිටියේ මොහොනත් කාපේට දක්ෂ පන්දු රැකීමක් සිදු වෙනවා හිතුතුනි. අති රමණීය පන්දු රැකීමක් ක්‍රීඩා පිටියේ මොහොනත් කාපේ ක්‍රීඩකයා ඉදිරියට පැන පන්දුව රැක ගන්න බව. හොඳ පන්දු පහරක් තුලින් තවත් ක්‍රීඩකෙක් දැවී යන බව යෝන්තරු කණ්ඩායම. dan pandu atak අවසානයි ලකුණු 3ක් ලබාගෙන තිබෙනවා. තවත් පන්දු 12ක් තිබෙනවා. කැඳවාගෙන තිබෙන ක්‍රීඩකයා තිරන්ත දපුරක් වේගවත් ප්‍රහාරකෙක් තමයි ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරන්නේ. ක්‍රීඩා එල්ල කරන පන්දු පාරවල සාර්ථක නැහැ. පිටුපස සලාපේ ඉදිරියට සෙමින් පන්දුව ඇදී ගියත් මං හිතන්නේ ක්‍රීඩා පිටියේ පිටුපස රේඛාව පිටුපස කෙටි තමයි පන්දුව ඉදිරියට ඇදුනේ. ඒ නිසා ප්‍රධාන තීරකවරයා දැවියාමක් වශයෙන් සඳහන් කරන්න බව. තවත් පන්දු 11ක් තිබෙනවා. මේ පන්දු 11 තුනද තවත් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්න ඕන. මේවා කපා හැරීමේ පන්දු තරම් ක්‍රීඩා පිළිබඳව පන්දු වැඩ ක්‍රීඩකෙක් සුරකෝ පන්දු රැක් ගන්නවා.
ලකුණු ලබන්නට අවකාශයක් නැහැ. තවත් වේදිකේ ක්‍රීඩා පිටින් ඉවත් වෙනවා. යොමුතර කණ්ඩායමේ දැන් හරියටම පන්දු අවසානයේ මේ පන්දු වාර 20 තුල පන්දු 10ක් අවසන් වෙනකොට ලකුණු 3ක් ලබාගෙන කඩපත යොමුතර කණ්ඩායම ක්‍රීඩා කරනවා. තව පන්දු 10ක් තිබෙනවා. The thumb backwards. Fantastic piece of camera work this. 11 තුලයි එඳවන්නේ නැත පාඩුවේ එල්ලේ ක්‍රීඩාව අවුතිය දෙමිනේ සාර්ථක තරගමාලාවල් පවත්වමින් දක්ෂ ජයග්‍රහණ වාර්තාවකදී ලබාගත් ත්‍රිබල කණ්ඩායම යොමුතර කණ්ඩායම ඒකෙල්ලේ පන්දු රකින්න හැකියාවක් නැහැ පන්දුව අතහැරෙන මැද භාගයේ පන්දු රකින්න ඒ පන්දු රකින්න අතින් තවත් ලකුණක් ලබා ගන්නවා යොමුතර කණ්ඩායම තවත් ඒකවත් ක්‍රීඩකයෙක් කෙසේ වෙතත් තමන්ගේ කපා හැරීමේ පන්දු පාර සාර්ථක වෙන්නේ නැහැ. කඩුව පිටුපසට ඇදී යන පන්දු පාරක් වශයෙන් තමයි පන්දු භාගිකයක් කළේ. දැන් පන්දු 12ක් වෙනකොට අවසන් වෙනවා පන්දු වාර 20 තුලින්. තවත් පන්දු 8ක් තිබෙනවා. මේ පන්දු 8 තුල Been struggling to ලබාගෙන අන්තන්නේ ලබා ගන්න පුළුවන් ක්‍රීඩකයෝ රසක්කම ක්‍රීඩා පිටියේ සිටබා යොමුතර කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයා ක්‍රීඩා පිටියේ ලකුණක් කලාපේට සමන්ගේ පන්දු පහර වේගවත් පන්දු පහරක් ක්‍රීඩා පිටියේ එය රකින්න හැකියාවක් නැහැ සිදුරක් තිබෙන ස්ථානයේ වේගවත් පන්දු පහර දෙයක් කරමින් තවත් සාර්ථක ලකුණක් ලබා ගන්නවා යොමුතර කණ්ඩායම දැන් ලකුණු 5ක් ලබාගෙන තවත් පන්දුවර 7ක් තිබෙනවා පන්දුවර 7ක් තිබෙනවා ක්‍රීඩා කරන යොමුතර කණ්ඩායමට hasn't been short of cricket of late. ඒ ලකුණක් බාපගත් ප්‍රබල ක්‍රීඩකයා නැවතත් කැඳවනවා මේ පන්දු 7 තුල තවත් පිට ක්‍රියාත්මක කරන ක්‍රීඩා පිටියේ වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නට තමයි ලබා ගැනීම තමයි කණ්ඩායමේ එකම ආරම්භ වෙන්නේ. වේගවත් හරිය නැවතත් පන්දුව තමත් හොඳින් ලබාගෙන මෙවර එල්ල කරනවා සාර්ථක වෙන්න. පිටේ නැවතුණු පන්දුව පිටපස කලාපයට සෙවිල් ඇදියටම තවත් දැවියාමක් වශයෙන් සටහන් වෙන බා කඩබත යොමුතර කණ්ඩායමේ පන්දු 6ක් තිබෙනවා. තවත් පන්දු 6ක් තිබෙනවා. යොමුතර කණ්ඩායමට ये मैं आया मोबाइल में ओए ක්‍රීඩා පිටියේ වම්මන්තියට මයිතන දැක්ක අද දිනේ දැක්වපු වේගවත් පන්දු පහර එල්ල කෙරෙමින් ලකුණු ලබන බා යොමුතර කණ්ඩායම හෙලෝ පන්දු රකින්නේ කැලණිය සරසවිදරු කණ්ඩායම පන්දු රකින්නේ කෙසේ වෙතත් මේ පන්දු රැකීම තුළින් වැඩි ලකුණු සංඛ්‍යාවක් දුන්නාදෝ කියලා සැකයක් මතුවෙනවා. මේ ලකුණු ලබන්නට අසීරු ක්‍රීඩා පිටියක් තමයි අද දිනේ මේ ක්‍රීඩා පිටිය නිර්මාණය කර තිබෙන්නේ. කෙටි පන්දු පහරක් කෙල්ල පන්දු රකින්න හැකියාවක් නැතත් ලකුණු ලබන්නට අවකාශයක් නැහැ. තවත් පන්දු
හතරයි තිබෙන්නේ. පන්දු හතරයි. මේ පන්දු හතර තුල තවත් එක් ලකුණක් ලබා ගත්තොත් මම හිතන්නේ නිදහසේ පන්දු රකින්නට හැකියාව ලබන කණ්ඩායමක් බවට පත් වෙනවා. යොන්තර කණ්ඩායම කඩපත පන්දු හතරක් තිබෙනවා. නැවත ක්‍රීඩා පන්දු පාරකෙල්ලකට මගන පන්දු පදයට ක්‍රීඩකෙක් සිටියත් පන්දු රකින්නට ඉඩ කඩන පන්දුව දැතේ බැදුණු පන්දුව මිහිකට සෙබ ගනිද්දී දාවකයාට එල්ලකට බා කෙසේ වෙතත් එල්ලය සාර්ථක නැහැ. ඇඟ දෙවටින් නැහැ. තවත් ලකුණක් ලබා ගන්නවා යොන්තර කණ්ඩායම. දැන් ලකුණු පොලි පෝස්ට් පිළිබඳ කණ්ඩායමේ ක්‍රීඩා පිටියේ මේ අවස්ථාවේ මම හිතන්නේ සෑහෙනකට පත්වෙන්න පුළුවන් ලකුණු සංඛ්‍යාවක් තමයි යොන්තර කණ්ඩායම ලබාගෙන තිබෙන්නේ. මන්ද පරමක් පිළිට මේ සිහින් වර්ෂාවත් සමගම ක්‍රීඩා පිටියේ ලකුණු ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සතම එල්ලේ කණ්ඩායම පුරක් මන්ද ක්‍රීඩා පිටියෙන් ඔබට පන්දු බලාගෙන නැහැ. And that hasn't swung. You can see this behind you. This is 2 deliveries ago. වේගවත් ධාවනයක් ලබන්නට හැකියාවක් නැහැ. මේ නිසා ලකුණු අඩු ධාවන පතයක් තමයි ධාවනයට ලැබෙන්නේ. තවත් පන්දු අවසාන පන්දු දෙක තුලයි කඩපත යොන්තර කණ්ඩායම සිටින්නේ. අවසාන පන්දු දෙක නමන පන්දුවට පන්දු කරක් කරන ක්‍රීඩා පිටියේ වේවී පන්දු වදිනවා. මෙවර පන්දුව මෙවර නම් තමයි හොඳින් පන්දුව බාර දෙනවා. කඩිත ආවරණ කරන ක්‍රීඩකයාට පන්දුව ඇඟ දවටනවා. තවත් දැවියාමක් වඩපත් යොන්තර කණ්ඩායම. දැන් අවසන් පන්දුව මේ අවසන් පන්දුව යොන්තර කණ්ඩායම පිටින් පන්දු 19ක් අවසන්. පන්දු අවසන් වී තිබෙනවා. සටන් ලකුණු සටහන් කරුවන් දැනුවත් කරනවා. පන්දු 20 අවසන් වන බග කිසි පිටතෝන් සඳහන් කළා පන්දු දෙකක් තිබෙන බව මීට ප්‍රධාන ප්‍රථම පන්දුවේදී කෙසේද පන්දු 20 අවසන් යොන්තර කණ්ඩායමේ කඩපත යොන්තර කණ්ඩායම තමන්ගේ පන්තුපාද 20 තුල සාර්ථක ලකුණු 7ක් ලබාගෙන තිබෙනවා. එම්නම් කැලණිය සාන්සෙන්ටර් කණ්ඩායම තමන්ගේ පන්තු 20 තුල ලකුණු 8ක් ලබා ගන්නට උනේ මේ තරගයේ ජයග්‍රහණය කරන්න. Dunia beli. Hah? Dunia beli. Really good.
ශ්‍රී ලංකා එන්න එකේ බලන්න පුළුවන් ඈ. ශ්‍රී ලංකා එන්න නැත්නම් ලයිව් ඈ. .50 aside. නම්බර් අරුව ගන්න බලන්න කට්ට ගන්න බලන්න මේ පැත්තෙන් ආවා කට්ටයයි මයිලා ගන්න මම පන්සල ගාවට ඉල්ලලා බලන ඌනේ Does Why not do it? Why not there? Transaction. Sweet bets. strong offside. Was
Ball 18 or 47 ball 27 to their names. To take White busy. Ground. Stump that a lot. මීළඟ තරගයේ සඳහා මෙම තරගයේ අවසන් වූ අනතුරුව හංවැල්ල සිංහපැටව සහ නවතර ක්‍රීඩා සමාජයේ ඉක්මනින් තම කණ්ඩායමේ 16 දෙනා සමග ක්‍රීඩාවට වාර්තා කරන මෙන් අපගේ ගෞරවනීය සංවිධායක මණ්ඩලය ඉල්ලා සිටිනවා. නැවත මේ විශේෂ නිවේදනයේ හංවැල්ල නවතර ක්‍රීඩා සමාජයේ මෙම තරගයේ අවසන් වූවහම තම කණ්ඩායමේ 16 දෙනා සමග ක්‍රීඩාවට වාර්තා කරන මෙන් ගෞරවණීය ඉල්ලා සිටිනවා. ස්තුතියි. The over. ප්‍රියතම ක්‍රීඩාව Your favorite sports transactions trusted by millions. Join Sri Lanka's most popular betting site.
wicket when the score was 9. Little to get it into the gap. He's looking to bowl a lot. Saw that drive through covers for a boundary. Got a good point. Also, we've seen great evidence of how the since the boundaries are so big. අවසන් පන්දු හත ක්‍රීඩා පිටියේ අවසන් පන්දු තාම එක් ලකුණක් ලබා ගෙන සමාජයේ අවසන් පන්දු හත පිටින් ඔබට ලකුණු ලබා ගැනීම සඳහා පන්දු හතර ලකුණු හතක් ලබාගත යුතු ජයග්‍රහණ කිරීම සඳහා පන්දු හතර ලකුණු හත ලබාගත යුතු තරඟාවලිය සම කිරීම සඳහා सरसव ක්‍රීඩා සමාජය සහ යොන්තර ක්‍රීඩා සමාජයේ තරඟ දීමේ අනතුරුව කැලණිය सरसව ක්‍රීඩා සමාජයට පත් කරමින් තරුණ යොන්තර ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරනවා. එහෙනම් මේ තරඟාවලිය අනතුරුව හංගල්ල සිංහ ක්‍රීඩා සමාජය සහ නවතර ක්‍රීඩා සමාජය ක්‍රීඩා පිට වාර්තා කරමින් සංවිධායක මණ්ඩලය ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.